පොලිසිලා මොකක්ද කිව්වේ බල්ලෝ? ඒකනේ කියන්නේ කියනකන් ඉන්නේ නෑනේ. පොලිසිලා මුදලාලි. ඇයි දැන් උඹ ආවේ? මුවිතට උඹ බලන්නාව කියලා බං. උඹ බලන්න බලෑඩි. බලන්න මුදලාලි. කන්න සල්ලි නෑ. කන්නත් නෑ බොන්නත් නෑ. ප්‍රතිදා දෙන්නකෝ. ඈ බං. දැන් කලින් අය වලට හිලව් වෙන්න ගෙනාපු බඩු ටිකත් මං ගාව. දැන් මේක දුන්නේ නැත්තම් බෝ කියනවා අපේ ගෙදර. ඒ මොකටද පොලි මුදලාලි ඒ? පේනවනේ උඹට. පොලිස් සල්ලි දෙන්නේ නැතුව ගෙනාපියුන් තමයි මේ ඉන්නේ. ආයට කිච්චෝ කොහොද උසේ අර චන්ඩි අයියා බලගේ මාළු චන්ඩිට එන්න ගියේ මං. හෙලෝ සිරායි මේ මාව දෙන්නෙක් අල්ලගෙන මෙහෙට එන්න ගොඩක් ගාලා. මට හෝ මල්ලි මේ ඔයා සින්දුකුවාට මට කිසිම ප්‍රශ්නයක් නෑ. හරි උඹලා තද්ද දූෂණය කරන්න එපා. හරි අයියෝ අයි බොකනවද? තියනවද? මොන පව්කාරයේ දෙමු? මොකද්ද උඹ කිව්වේ? අනේ ගන්න එපා. අයියෝ අයියන් රංජා වගේ එහෙමද මල්ලි? මේවා එන අමාරුවෙන් හදාගත්ත දේවල්. කොහොමද මල්ලි මගේ මසල්ස්? අයියේ පාඩප්පුලන්ද පූස්ටි වගේ ඉංග්‍රීසි එකෙන් ඩිප් ගන්න. උඹට මම කියන්නේ ඇඟිල්ල ගා ගන්න ඕන තැන. අනේ ගාග. වෙයි මේ ඉවසන් හිටියා ඇයි මොකද්ද කියන්නේ වා? මම ගාගන්නේ බලන්න. මම මුණ ගහනවා හොඳේ. මල්ලි මම කාඩක් බන්නේ මල්ලි. මම නරුල් බය මල්ලි. මේ අන්න පොලිසිය ගායනවා බා. මොනවද දෙන්න වගේ දෙන්න. හරිම සිබායි මට. උඹට මාව චීනෙක් වගේද වෙන්නේ? කොණ්ඩේ බැඳපු චීනෙක් වගේද වෙන්නේ? හරිය මං අංගවි කරේ මට හරි සිබායි. බීම ටිකක් දෙන්නකෝ. මෙච්චරලා පොලිමේ ඉඳලා පලයන්ගෙන පොලිමට. අඩෝ කොමගේ පොලිස් සල්ලේ? වෙලාර කලාට අම්බුවේ ඔයි. හම්බෙන්න. අඩෝ කොයකෝ මගේ පොලිස් සල්ලේ? මාසෙකටත් කිට්ටොයි. හරි හරිෝ අපසේ රුපියල් දෙන්නේ මං ගත්තේ. උසි නිකන් ගෙදර තියෙන ඔක්කොම අරන් ගිහලා දැම්මා කියලා. දැන් උඹෙන් ගන්න මොකුත් නෑ මට. මේ තියන්නේ. ගලව මං ඔය ෂර්ට් එකක්. සලමයි. විතරයි ඔය මට. ගලව. ගලව. ඔකත් ගලව. දීපන්. පේර නෑ බං. ඔය පේර නැත්තම් උන්නෝයි ගහින්ම බෑපන් බං උන්නෝයි. පේර නෑනේ මම බහින්නද? මම ඔතන පයින්නද? ඕයි විශ්වයට කරන්නේ නැතුව නැග්ගා වගේම ගහින් බෑපන් බං. පයින්න යන්නේ. දිවුස නෑනේ මම පයින්නද? මට පයින්න පුළුවන් මම පයින්නවා. විශ්වරුවා. ඔන්න මම පයින්නවා. මම උඹලට කිව්වනේ බං අවුලක් වෙන්නේ නෑ කියලා. අඩෝ සසිදු. ඕයි නැගිට බං. මම එන්නේ. හෙලෝ බබා. හෙලෝ බබා. ඔව් කියන්න. ඔය අද මම පෙසක් බලන්න එක්ක යනවා නේද? ආව් බබා හවසට අපි යන්. මං ඉතින් ඔයා අද ආවම බොන්න රසට පපයි ජූස් එකක් හැදුවා. බබා මේ මං ඉන්නේ දැන් බීම දන්සල ගානේ. ඒ බීම බීලා ඔයාගේ පපයි ජූස් බොන්න පුළුවන් වෙයි දන්නෙත් නෑ. ඒක බිව්වේ නැත්තම් මම තමසේ බලා ගන්නම්කෝ. බ්‍රෝ ඒකනේ මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියන්නේ එයා පපයි ජූස් එකක් හදලා බා. බ්‍රෝ හොඳයිනේ. උඹ නම් කියයි මම නේ යකෝ බොන්න ඕනේ. පෙරේදා මට පපයි ජූස් එකක් හදලා දුන්නාවා. තාවත් පත්තර ඉදලා මගේ.
මං එංගොල ඇතර ගියා මචං ඊයේ. ගිය වෙලාවේ මට කිව්වා මේ සුන්ට මොනවද තියෙනවා කන්න කියලා. මම අරන් කෑවා බං. කාලා මම යාට එක නම් කිව්වා උළුදු වඩ එක නම් රසයි බබා කියලා. අම්මා අතරව වෙච්ච එකෙන් ගැව්වා බම් මේ. ඇයි බ්‍රෝ වා උළුද්දට රායි කියලා කිව්වේ. අයියා ගැව්වේ. ප්‍රශ්නේ කියන්නේ ඒකේ හදලා තියෙන්නේ ඩෝඩඩ්ඩු බං.